දානවාද මන්දා ඊට පස්සේ උන් පාරට දානවා පන්ති. පොත් ටික ගෙදර ආණ්ඩුවෙන් අච්චු ගාලා කෝටි ගාණක් දීලා ඊට පස්සේ ඉස්කෝලේකුත් දාගෙන ගුරුවරුන්ට පඩි ගෙවගෙවා ඉස්කෝල නඩත්තු කර කර බිලියන ගණන් වියදම් කරනවා. ඒ අතරේ ඔක්කොම පාරේ ළමයි ඉස්කෝලේ යන්න නැතුවත් පාරේ ඉස්කෝල දිනවල පිස්සු වගේ නෙමෙයිද පුතා රටට එක්කෝ ටියුෂන් විතරයි කියලා ඉස්කෝල වහන්න ඕන. කැමති හයිය තියෙන විදියට දෙමව්පියෝ ටියුෂන් යවලා ළමයිට උගන්වන්න ගන්නවා. ඉස්කෝල ඕනේ. එහෙම නැත්නම් ටියුෂන් නෑ ඉස්කෝල විතරයි. අම්මලාටත් විවේකයි, දරුවන්ටත් විවේකයි, වියදමත් අඩුයි, ළමයා රස්තිය අඩු වෙන්නෙත් නෑ, ගැටලුත් නෑ, මොනවත් නෑ. මේවා පුතා මේ විශාරදයෝ නැද? මේවා නිවැරදි කරන්න මේ ඇහැමානේ පුළුවන් ඒවා. ඒවට දාර්ශනිකව විද්‍යාඥයෝ ඕනේ, පරිශන පවත්තන්න ඕනේ. මේ ඇහැට පේනවා. ඇමතියා වෙන එකාගේ ඔළුව තිබ්බා නම් ඒකට පේන්න ඕනේ. ඒක ගොනෙක් න ะ. වැඩක් නැහැ රටට. සංඝයා වහන්සේලා ඔක්කොටම එකහුවෙමු එකතු වෙන්න. කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපේ ආඳුන්නේ මට තුන්නිකායෙම එකට කොල්ලා ගිනි තියන්න ඉදෙනවා. ඔව් රාමඤ්ඤ නිකායයි අමරපුර නිකායයි සියන් නිකායයි ඇයි මේ තුන එකම බුදුහාමුදුරන්ගේ බත් කන්නේ මේ බුදුහාමුදුරෝ ජීවමානව හිටියනම් මේ මං කියන කතාවම උන්වහන්සේ කියනවා. මගේ දර්ශනයේ කෑලි වලට බෙදිලා පාරසෝ වලට බෙදිලා ඔට්ටු වෙන්න දෙයක් නෙමෙයි. මේ එකම සම්බුද්ධ දර්ශනය එකම විනයක පිළිතලා එකම මගක යන්න. කෑලි ඕනේ. පක්ෂ පාට වලට බෙදෙන්න ඕනේ. ඉහළ පහළ ભેද ඕනේ. කුල ප්‍රවේණි ભેද ඕනේ. සියලුම දෙන ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ අනුදැන වදාළේ මේ මහා හිමාල කඳු වැටියෙන් ගලා බහින සියලු ගංගාවෝම ගලාගෙන ගිහිල්ලා මහා සාගරයට වැටුනාම සියලුම ගංගාවෝ වැටුණු ජලය ලුණු රස වන්නාසේ මාගේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන සියලුම දෙනා එකම රසයෙන් යුක්තයි. එකම ගුණයෙන් යුතු, එකම ක්‍රමයකට යා යුතු, එකම වර්ගයක් විය යුතු. එයින් එහා කෑලි ඕනේ නැහැ කිව්වා. බෙදෙන්න එපා කිව්වා. බෙදුණු දවසට විනාශ වෙනවා. සමගිය බලය වේ සමවිත සපත ඇති වේ අසමගිය දුක වේ එයින් සමතම විපත් සිදුවේ. අත්‍යක මෙවුවා පිස්සු නෙමෙයිනේ লীලා තියෙන්නේ. ලෝකෙම සත්‍යයක සමගිය තිබුණොත් එතන බලය කොට නැගිලා දියුණුවක් ඇති වෙනවා. අසමගි වුණොත් කෑලි වලට කැඩුනොත් ඒ අසමගිය මතම කොහෙන් හරි එන ප්‍රහාරයක් ඉදිරි අභියෝගයක් ඉදිරියේ ප්‍රශ්නයක් ඉදිරියේ මූණ දෙන්න බැරුව විනාශ වෙලා යනවා. ඒක තමයි සත්‍යය. එහින්දා පින්නතුනි භාගිත දන්නා මේ ලෝකේ පූර්ණ කොට ඉගෙන ගන්න බණ ඇහුවාම ලැබෙනවා. කංකම් විතරති සැකදුරු වෙනවා. අපි සැකෙන්නේ නේද? වල සැකෙන්නේ නේද? අලියෝ එයිද? තිබ්බ පොල් නඩු දෙකක් කයිද? බණ ඇහුවා වාගේ නෙමෙයි. වීතික කපලා ගේ ඇතුලේ තියෙන්නේ. බිත්තියව පෙරලයිද? තාත්තරම් බඩු ටික අල්මාරියේ තියෙන්නේ.
අරකට කරකුණා දැක්කා. ඒ හින්දා යනකොට ඔක්කොම නැති වෙයිද? මං ඉස්සරහා රූප තියනවා මෙවුන්දලාගේ හිත. ගෙවල් ගානේ, අගුපිල් ගානේ, බඩු මුට්ටු ගානේ. සරිසරණ පුතා. ඇයි හිතේ සැකේනේ හැම වෙලාවෙම? ගෑණි බනට ආවා නම් අහන්න මිනිහා ගැන මෙවුන්දා හිතනවා. ඔක අබ්බමල් රේණුවකට විශ්වාස නැහැ. ඔක කුකුලා වාගේ මිනිහා. මයි යනකොට එయ్యා මාරුවක් කරලා තියයිද? අර කියාවිල්ලත් නැහැ බන අහන්න. ඇත්තම කතාව පුතා මම මේ කියන්නේ. මේ සමාජය ඇතුලේ මට දර්ශනය වෙන ඇත්තම කතාව. හාමුදුරුවරුත් එහෙම. හාමුදුරුවරු සැකෙන් බලන්න. දැන් සමහර ස්වාමීන් වහන්සේලා වෙනමම පොත් ලියලා බුදුහාමුදුරුවෝ මේ හබරනලු. ඉපදුනේ මේ හබරනලු. බලන්න. ගංගා යමුනා අතිරවතී සරබුනේ රංජා මහි කුකුත්තා ගංගා ගලනවලු. අද්දා පිට්ටනිය. කල්කස ඉදෝනේ වේලෙන්. එව්ව ගැලුවේ මේලු. මේ අමූලික බොරු කියා පොත් පිටින් ලෞතුරා බුදුහාඳුරුවන්ට නිගා කොට ආර්ය සම්බුද්ධ දර්ශනයට නිගා කොට ආර්ය මහා සංඝරත්නයට නිගා කොට ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ඉන්දීය ඉතිහාසයේ බොරු කරන්න වෙරදරෙන මේ ගහට්ට කාලකන්ණි සංඝයා වහන්සේලාව අල්ලලා පන්නන්න කෝ නිකාය කෝ හාඳුන්නේ නෑ එව්වට නෑ මහ කැත සමාජ ක්‍රමයක් හැදිලා තියෙනවා. අපි සැකෙන් බලන්නේ ලෝකයේ දිහා. ඒ හින්දා පින්නතුනි සැකහැර විශ්වසනීයත්වයෙන් අවබෝධයේ මත පීඨා ලොව දකින්නට බුදුහාමුදුරුව අනුදැන වදාලා ධර්මය දකිමින් තුනුරුවන් දකිමින් ඔබ ජීවිතේ දකින්න කියලා. එතකොට යන්න හම්බෙන්නේ. බෞද්ධ හැටියට ඔයාලා කවරක් දකින්නද ඔය යන්නේ? බෞද්ධ හැටියට අන්තිම ප්‍රාර්ථනාව කුමක් දැකීමද? අන්තිම අවසාන මුඛ්‍ය බෞද්ධයාගේ ප්‍රාර්ථනාව නිවන් දැකීම. නිවන් දැකීම. ඒක කොහෙද තියෙන්නේ? පුතා තියෙන තැන දන්නේ නැතුව බලන්නේ කොහොමද? රුවන්වැලි සෑය දැකීම කියලා හිතන්නකෝ. රුවන්වැලි සෑය දැකීම. අටමස්ථානයට ආйти මහා මේඝ වනෝද්‍යානයේ රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටා තියෙනවා බසවක්කුළම වැවට උත්තර දිසා භාගයේ කියලා හිතමු. එතකොට තැනක් තියෙනවා, ඉසව්වක් තියෙනවා, රුවන්වැලි සෑයත් එතන පේන්න තියෙනවා. ඒ හින්දා අහවල් තැන කියලා කිව්වහම ගිහිල්ලා බලන්න පුළුවන් නේ. නිවන තියෙන තැන දන්නේ නැතුව දකින්න බෑනේ පුතා. කොහෙද තියෙන්නේ? කොහෙද ඒක තියෙන්නේ? උපාසකම්මලාගෙන් අහන්න කොහොමදලා? නාකි වෙනකන් ඔට්ටුවේ ඉඳලා දැන් නාකි වෙලත් ඔට්ටු වෙනවනේ. නිවන් දකින්න. ඔවුන්දලා අහන්න කොහෙද තියෙන්නේ කියලා. දන්නේ ඔහේ යනවා මැරෙනකනුත් දන්නේ නැතුව මැරිලත් යනවා. ඒක නිවන් දැක්ක හැකිද පුතා? නිවන් දකින්න බෑ මේ බොරු මායාකාරී ලෝකයක අතර මම වෙලා. නිවන තියෙන්නේ තමන් ගාවනේ. නිවන තියෙන්නේ තමන් ගාව. සිගරට් බොන්න නැතුව හිටියොත් අරක්කු බොන්න නැතුව හිටියොත් නිකන් හිතන්නකෝ අරක්කු බොන්න නැතුව හිටියොත් මම වැටෙන්නේ නැහැ.
ඒකනේ නිවන. බීලා වෙරි වෙච්ච හැටිය වැටිලා හොම්බකට තලාගෙන කර්මයක් විඳිනවා. ඒකනේ දුක. ඒකනේ අපාය. තියෙන්නේ කොහෙද? මංගාවන. මංගාව තියෙන මගේ හිතට අනුව මං ගත්ත තීරණය මතනේ මං නිවන්ද දුගතියටද කියලා තීරණය වෙන්නේ. මගේ හිත වෙහෙසවලා මං හොඳ අධ්‍යාපනයක් ලබාගෙන භික්ෂූත්වයේ තහවුරු කරගෙන ජීවිතය දකින්නවාය කියන දැඩි අදිෂ්ඨානයකින් වැරදි පාරවල් වලට යන්න නොදී පාලනය කරගත්තාම මන් නිවන් තමයි. මෙතන සන්තෝෂයෙන්ම ඉන්න, සැපසේම ඉන්න, ප්‍රීතියෙන්ම ඉන්න මිනිහා හැවුවොත් එහෙම මෙතන ඉන්නේ මිනිහම මට හිතෙනවා මුළු ලංකාවේම ආය අතරේ ප්‍රීතියෙන්ම ඉන්නේ මං කියලා මං එහෙම තීරණය කරලා තියෙනවා. ප්‍රීතියෙන්ම ඉන්න කෙනා මං ප්‍රශ්න නැහැ මට. අනවශ්‍ය කංකටොළු ප්‍රශ්න නැහැ. වැඩ නම් වැඩි. හැබැයි වැඩ ප්‍රශ්නයක් නෙමෙයි මට. මම උදේ පාන්දර නැගිටලා කටුගස්තොට රණවන බෝධිඋක්කාරාමේ බණට ගියා. මම ඒ ධර්මානුශාසනාව ඉවර වෙලා ආපහු පන්සලට ආවා. ඇවිල්ලා පන්සලේ බාසුන්නහලාගේ වැඩ කටයුතු අරුවා මෙව්වා ඔක්කොම ටික බලලා කොල්ලටත් නාකියා ගන්න කියලා මාත් ඉසරවුල් කපාගෙන නාකියාගෙන කල් වේලා බලලා ඔයාලා මෙතෙන්ට එන්න කලින් මං ආවා. ඇවිල්ලා මිහින්තලෙ ටිකක් වෙලා ඉඳලා කාලේ වැඩි නිසා කාලයත් මරාගෙන මම මෙතෙන්ට ආවා. ඇවිල්ලා පන්සලට ගිහලා ලොකු හාමුදුරුවොත් එක්කත් කතා කරලා ලොකු හාමුදුරුවොත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කරලා ආපහු රෑ 12ට විතර පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා කොල්ලත් එක්ක වත්තට යනවා. වත්තට ගිහිල්ලා වත්තේ පිටියේ රවුමක් අරගිලා හිතුනොත් හෙට උදේ පාන්දර එනවා නැත්තම් රෑම එනවා. ඒ ඇවිල්ලා අය පාන්දර ලෑස්ති වෙලා කොළඹ යනවා. හෙට ධර්මානුශාසනාව තියෙන්නේ කොළඹ. වැඩ කීපයක් තියෙනවා කරන්න කොළඹ. ඒකට යනවා. ඔකට අඬලා හරියනවද පුතා? ඒක ප්‍රීතියෙන් කරන්න ඕනේ. සන්තෝෂෙන් කරන්න ඕනේ. ලෑස්ති වෙලා කරන්න ඕනේ. දැඩි අදිස්ථානයක ඉන්න ඕනේ. හොඳ වීර්යයක් වඩන්න ඕනේ. එතකොට නිදහස සතුට සැනසීම ප්‍රීතිය අපි හදාගන්න. නැත්තම් බෑ. පැයක නිදහස